මම මේ සෙෂන් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ UXT වල පළවෙනි පාඩමේ අවසාන කොටස understanding users කියන එක. මේ කොටසේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ දැන් අපි දැන් මේ user interface එහෙම නැත්නම් අපි දැන් කතා කරන්නේ ඊට උඩ වචනේ user experience කියන වචනේනේ. ඒතර මේ user experience එකක් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ users ලට නම් අපි users ලගේ ස්වභාවය අඳුරගෙන තියාගන්න එක වැදගත්. උදාහරණයක් විදිහට හිතන්න අපි හදන මම මේ කාටවත් අපහාස කරන්න හදනව නෙමෙයි නමුත් ඉතින් මට කියන්න වෙනවා මේ දේවල්. අපි හිතමුකෝ දැන් අපි හදනවා ටිකක් ග්‍රාමීය ජනතාවට සිස්ටම් එකක්. හරි ග්‍රාමීය ජනතාවට සිස්ටම් එකක් හදනවා. ඉතින් අපි කොච්චර ඇඩ්වාන්ස් ටෙක්නොලොජි යූස් කරලා කොච්චර කොහොම කරත් තේරුමක් නැහැ. ඒ ග්‍රාමීය ජනතාවට ඒ සිස්ටම් එක හැන්ඩල් කරගන්න බැරි නම්. ඒ කියන්නේ යාලට ඒක සාමාන්‍ය අපි හිතමුකෝ මධ්‍යම පාන්තික කොළඹ ජනතාවට ඒක එච්චර ගැටලුවක් නැහැ. නිකන් සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මට්ටමින් ගත්තොත් ඉතාම හොඳ සොලියුෂන් එකක්. ඒගොල්ලන්ට ඉතාම හොඳ විදියක් ඒක. ඒගොල්ලෝ හරි කැමති, ඒගොල්ලෝ හරි ආසයි. හැබැයි ග්‍රාමීය මට්ටමට ගියට පස්සේ යාලට තේරෙන්නේ නැහැ එන කොම්ප්ලෙක්ස් වගේ තේරෙනවා මේ මොනවද මේ වගේ ඒවා දැන් නම් ගොඩක් දුරට එහෙම ලංකාවේ නැහැ ඉතින් ඔය කොච්චර දිනුනේ කිව්වත් ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙනවා හරිද එහෙම අඩුයි තේරෙන්නේ නැති කට්ටිය අපි ගත්තොත් උදාහරණයක් විදිහට එහෙම මට කියන්න ඕනේ මේ කතාව එතකොට අපි ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනේ මේ යූසර්ස් ලාගේ ස්වභාවය. ඒ කියන්නේ අපි සිස්ටම් එකක් හදන්න බලාපොරොත්තු වෙන යූසර් මොන වගේද හිතන්න. මොන විදිය කෙනෙක් වෙන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට හිතන්න. අපි සිස්ටම් එකක් හදනවා මේකප් බඩු සම්බන්ධව මේ වෙබ්සයිට් එකක්. ඒතර මේකප් බඩු සම්බන්ධ වෙබ්සයිට් එක අපේ යූසර්ස්ලා මොන වගේද? ඒතර මේකප් බඩු සිස්ටම් එකක අපි නිල් පාටින් ඉන්ටර්ෆේස් දාලා නිල් පාටින් සම්පූර්ණයෙන්ම මේ ඔය වාහන වගේ දේවල් දාලා වෙබ්සයිට් එකක් හැදුවොත් මේ මේකප් සයිට් එකක් ඒ කියන්නේ අවුල් වගේ ඇයි ඒ මොකද මේ මේකප් සයිට් එකේ ඉන්නේ 99.9%ක්ම ගෑනු අයනේ හරිද ඒ කියන්නේ ගෑනු සිතුම් පැතුම් තියෙන අය නේ එතනට ගොඩක් වෙලාවට එන්නේ නැතෝ වෘත්තීමය වශයෙන් අපි කියමු ජොබ් එකකට අදාළව පිරිමි කෙනෙක් එන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් එන්නේ ඒ වගේ එකට එහෙමනේ එතකොට අපි ඒගොල්ලන්ට ගැලපෙන්න සිස්ටම් එක හදලා තියෙනවා. අන්න ඒ වගේ. දැන් අනිත් එක පිරිමි කෙනෙක් දෙයක් දිහා බලලා හිතන විදිය නෙමෙයි ගෑනු කෙනෙක් දෙයක් දිහා බලලා හිතන්නේ. දැන් හොඳම උදාහරණයක් අපි හිතමුකෝ ද වාහනයක යද්දී එකම සිද්ධියට පිරිමි කෙනාට කේන්ති ගියාට ගොඩක් වෙලාවට පිරිමි ඇග්‍රෙසිව් නිතර ගොඩක් වෙලාවට පිරිමියට කේන්ති යනවා. ඒතකොට ගෑනු කෙනාට එහෙම කේන්තියක් නැහැ. ගෑනු කෙනා ඒක නිකන් වෙන විදියකට දකින්න එක. මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ ඒක. ඒක වෙන විදියකට දකින්න. ඒක ගැහණු වැඩම තමයි ඒක තේරෙන්නේ. ඒ වගේ අර එකම දේ වුණාට ඒ දේ දෙගොල්ලන්ට දැනෙන විදිය වෙනස්. එතකොට ඒක දැන් මේක ගෑනු පිරිමි භාව අනුව වෙන්නත් පුළුවන්. ඒක මොනවද ಜಾති අනුව වෙන්නත් පුළුවන්. සිංහලයට දැනෙන විදිය වෙනස් එක, මුස්ලිම්යට දැනෙන විදිය තව විදියක්, දෙමළයට දැනෙන විදිය තව විදියක්, ඒක පිටරට කෙනෙක්ට දැනෙන විදිය තව විදියක් වෙන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම ඒක මේ වයස් කාණ්ඩය අනුවත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තරුණ කියන්නේ පොඩි ළමයෙක්ට දැනෙන දේ මේක ඉස්සරහට කතා කරනවා. පොඩි ළමයි චූටිම ළමයෙක්ට ඒ දේ දැක්කම දැනෙන විදිහ වෙන එක. ඊට වඩා ටිකක් ලොකු ළමයෙක්ට ඒක දෙයක් දැක්කම දැනෙන විදිහ තව එකක්. අන්න ඒ විදිහට උදාහරණයක් විදිහට මේ බෝම්බේ පුපුරනවා කියනකොට ටිකක් ඈතින් බෝම්බේ පුපුරනකොට ටිකක් ඈතින් සමහරවිට මුකුත් නොතේරෙන චූටි ළමයාට ඒක නිකන් අර ගිනි ජාලාවක් විතරයි. නමුත් යමක්කමක් දන්න තරුණ කෙනෙක්ට ඒක මට ඉතින් බෝම්බේ අපි පිරුවක් මෙතනින් අයින් වෙන්න ඕන අන්නේ ඇඟීම අන්නේ බය දැනෙනවා. නමුත් පොඩි ළමයාට එහෙම බයක් දැනෙන්නේ නැහැ. පොඩි ළමයා දන්නෙත් නැහැ මොකද ඉන්නේ. අන්න ඒ වගේ. තව උදාහරණයක් මම කියනවා මේ ළඟදී අත්විඳ දෙයක් තමයි. දැන් චූටිම ළමෙක්ට වෙස් මූණක් පෙන්වන්නට බය වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ ඔය යකා මූණක් හරි මොන මූණක් හරි පෙන්වන්නට එහෙම බය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒව දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. මේ මොකද්ද මේ කියන්නේ. එයා ඒ වගේ වෙලාවට කරන්නේ ඒගොල්ලෝ ඒක දිහා බලාගෙන ඉන්න එක තමයි. හරිද? එහෙම වෙන්නේ. අර අපි අර හිතාමතා අපි එයාගේ ඇස් වලට ලං වෙන්න આવොත් හරි එයාගේ ඇඟට ලං වෙන්න આવොත් හරි අර සාමාන්‍ය මිනිස්සු අර රියැක්ෂන් එකක් දෙනවනේ. ළඟට එන්න එපා කියන අදහස්. අන්න ඒක අනිච්චානුකූල ක්‍රියාත්මක වෙනවා හැරෙන්නේ එයාගේ මනසට ඒක තේරෙන්නේ නැහැ. එහෙම එකක්. මේ දුරින් ඉඳලා දැක්කොත් මේ ඉන්නේ යකෙක් මං දැන් බය වෙන්න ඕන වගේ සීන් එකක් කියන්නේ. ඒ පොඩි ළමයිගේ. හැබැයි දැන් ටිකක් විතර ඊට වඩා ටිකක් ලොකු ළමෙක් අවුරුදු 10ක 15ක විතර ළමෙක් බය කරන්න හැදුවොත් ස්පූනක් දාගෙන හරි රෑකට හරි එළියට පැනලා ගොග් ගාලා පැන්නොත්
මම කියන්නේ ඇඟට පයින්නවා කියන එක නේ ඇඟට පයින්නවා කියන එක ඉතින් අර අපේ අනිත්‍යානුභව වෙන දෙන්නේ. මම හිතනවා දුර ඉඳලා දැක්කා කියලා. එතකොට ඒක බය වෙනවා. එතකොට අන්න ඒ වගේ ඒ මනස හැසිරෙන විදිය වෙනස් වයස් කාණ්ඩයක්. එතකොට අපේ මනස හැසිරෙන විදිය වෙනස් අපේ ස්ත්‍රී පුරුෂ භාව ගන්න. මනස හැසිරෙන විදිය වෙනස්. ඒ කියන්නේ අපි දෙයක් තේරුම් ගන්න විදිය. ඒකට අපි කියනවා perception කියලා. අපි දෙයක් තේරුම් ගන්න විදිය වෙනස්. ඒ අපි තියෙන යූසර්ගේ ස්වභාවය අනුව. එතකොට අපි මේ යූසර්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න සිස්ටම් එකක් හදනවා නම් ඒතර අපි දැනගෙන ඉන්න ඕන යූසර්ස්ලාගේ ස්වභාවය මොන වගේද කියලා. මොන වගේ යූසර් කැටගරිස්ද අපිට ඉන්නේ. අපේ යූසර්ස්ලා වෙන්නේ මොන වගේ කට්ටියද? ඒගොල්ලන්ට ගැළපෙන්න තමයි අපි හදන්නේ. අපිට මල්ටිපල් යූසර්ස්ලා ඉන්නවා. අපි ඉස්සරහට මේක කතා කරනවා. මල්ටිපල් යූසර්ස්ලා ඉන්නවනම් උදාහරණයක් විදිහට හිතන්න අපේ අපේ මේ සිස්ටම් එකට සම්බන්ධ වෙනවා ගැහැණු සහ පිරිමි දෙගොල්ලම සම වශයෙන්. එතකොට එයාලට දෙන්න ඕන අවස්ථාව එයාලගේ ඉන්ටර්ෆේස් එකේ පාට එයාලට තීරණය කරන්න. අර ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට තීම් එහෙම වෙනස් කරන්න දෙනවා. ඒ සිස්ටම් වල. එතකොට එයාලට පුළුවන් එයාලට පේන්නේ මේ විදිය. දැන් ඕක තව දෙයක් තමයි සමහර ඔයගොල්ලෝ හොඳටම දැකලා ඇති සමහර ගොඩක් සයිට් වල එක තියෙනවා ඔය ඩාර්ක් සහ ලයිට් මෝඩ් එක. එතකොට ඒක තේරුණාද සමහරු කැමති ඩාර්ක් මෝඩ් එක. සමහරු කැමති ලයිට් මෝඩ් එකට. සමහර වෙලාවට ඩාර්ක් මෝඩ් එකට කැමති සමහර වෙලාවට ලයිට් මෝඩ් එකට කැමති. දැන් උදාහරණයක් විදිහට මම දැන් ඔයගොල්ලෝ කෝඩ් කරද්දි මම කෝඩ් කරද්දි ඔයගොල්ලෝ දැකලා ඇති මම කෝඩින් ඉන්ටර්ෆේසස් වල ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඩාර්ක් මෝඩ් එක. නමුත් මට හම්බෙලා තියෙනවා මම දැකලා තියෙනවා ලයිට් මෝඩ් එකට ආස කට්ටිය ඉන්නවා. ඩාර්ක් මෝඩ් එකට වගේම. සමහරවිට මේ පන්ති කිරීම සඳහා මම ඉස්සර මේ ප්‍රොජෙක්ටර්ස් එහෙම ගහලා පන්ති කරනකොට කෝඩ් කරනකොට මම ලයිට් මෝඩ් එක ඔන් කරගන්නවා මොකද ප්‍රොජෙක්ටර්ස් වලින් ඩාර්ක් මෝඩ් එක හරියට පේන්නේ නැහැ. ඒ නිසා ඒ ඇරෙන්න මම යූෂුවලි මම කැමති ඩාර්ක් මෝඩ් එක. හරිද? අන්න ඒ වගේ. එතකොට ඒ වගේ අර එක එක යූසර්ස්ලාගේ විදි වෙනස්. එතකොට ඒගොල්ලන්ට ඒ සිස්ටම් එකේ කස්ටමයිසබිලිටි දෙන්න ඕනේ. දැන් තවත් දෙයක් කිව්වොත් එහෙම හිතන්නකෝ අපේ සිස්ටම් එක යූස් කරනවා තරුණ කට්ටිය විතරයි යූස් කරන්නේ. ඒතර තරුණ කට්ටිය විතරක් යූස් කරනවා නම් එච්චර ෆොන්ට් සයිස් ගැන ලොකුවට එහෙම බලන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා අතිමහත් බෞද්ධ තරුණ කට්ටියට මේ ළඟ පේන්නේ නැති ප්‍රශ්න ඒවා අඩුයි කියලා. හරිද? ඔය දුර වගේ නොකරනොත් තමයි ළඟ පේන්නේ නැති ප්‍රශ්න අඩුයි කියලා ළඟ හොඳට පේනවා. ගොඩක් වෙලාවට ඔය කම්පියුටර්ස් එක්ක වැඩ කරනකොට උනත් ප්‍රශ්නේ ඉන්නේ දුර පේන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් ළඟ හොඳට පේන මොකද අර වැඩිපුර ළඟ බලන් ඉඳලා ඉතින් ළඟම තමයි පේන ගන්න ඊට පස්සේ දුර පේනවා අඩුයි. එහෙම ඒවා තියෙනවා. අද සාමාන්‍යයෙන් ළඟ හොඳට පේනවා. දුර පේන එක තමයි අඩුයි. ඒ කම්පියුටර් තරුණ කට්ටියට ගොඩක් වෙන ලීඩේ තමයි ඒක. ඒ කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වය තමයි ගොඩක් තරුණ කට්ටියට එන්නේ. ඔය ඉදිරියට තමයි අර වගේ එකක් වෙන්නේ. සමහර අයට දෙපැත්තම පේන්න තියෙන අතරමැදි පරාස පේන. හරි ඒ පැත්ත වැඩක් නැහැ. හරිද? එතකොට මේ ඔය කියන මේ ඒ තරුණ කට්ටිය නම් වැඩිපුර ඉන්නේ. ඉතින් අපි ෆොන්ට් සයිස් කරන ලොකුවට අවධානයක් දෙන්න ඕනේ නැහැ. හැබැයි හිතන්න මෙහෙම කට්ටිය. මෙහෙම හිතන තරුණ කට්ටියත් වැඩිපුර ඉන්නේ. වයසක කට්ටියක් ඉන්නවා වැඩිපුර. තරුණ කට්ටියක් ඉන්නවා වයසක කට්ටියක් ඉන්නවා. එතකොට මොකද කරන්නේ? එතකොට අපිට ෆොන්ට් සයිස් එක ලොකුවට හැදුවොත් ඒක තරුණ කට්ටියට කැතයි. තරුණ කට්ටිය කැතගෙන තරුණ කට්ටියට ඒක ගැලපෙන්නේ නැහැ. ෆොන්ට් සයිස් එක චූටියට හැදුවොත් ඒක වයසක කට්ටියට පේන්නේ නැතු වෙනවා. එතකොට යාළුවට පුළුවන් වෙන්න ඕන සයිට් එක through adjust කරගන්න. සිස්ටම් මේ settings වලින් ගිහිල්ලා සයිට් එක හරි සිස්ටම් එක හරි මොනවා හරි ඒක adjust කරගන්න පුළුවන් වෙන්න ඕන ෆොන්ට් සයිස් එක ගැලපෙන්න. අන්න ඒ විදිය. ඒ ඔයගොල්ලෝ දැකලා තියෙන අර ATM මැෂින් වල එහෙම මේ ෆොන්ට් සයිස් එන ලොකුයි ඒ ලොකුවට හදලා තියෙන්නේ ඕනම වයස් පරාසයක එක්කෙනෙක්ට ගැලපෙන්න. මොකද ඒ ATM සිස්ටම් එකක ඕන තරම් චූටි චූටි අකුරු වලින් හදන්න පුළුවන් මේ දින කම්පියුටරේ වගේ දැන් මේක සාමාන්‍ය කම්පියුටර් එක මේ ෆොන්ට් සයිස් එකෙන් තියෙන්නේ මේ චූටිනේ මේක. දැන් වයසක කෙනෙක්ට මේක හරියන්නේ නැහැ. දැන් වයසක කෙනෙක්ට ඕනම් පුළුවන් මේක zoom කරලා මම මේ කන්ට්‍රෝල් එකත් එක්ක මවුස් වීල් එක කරගෙන මේක ලොකු කරන්න පුළුවන් තව. ඔය ඉතින් මේ මගේ මැෂින් එක පොඩ්ඩක් ස්ටක් කියලා. කොහොම ලොක් කරන්න පුළුවන්. ඉතින් කොහොම ලොක් කරලා තිබ්බොත් එimhe අපිට කැතයි. නමුත් වයසක කෙනෙක්ට මේක පහසුවක් වෙන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ මම මේක තිබ්බ තත්තර ආරවන්නම් දැන්. ඔය ගානනේ තිබ්බ. මම හිතනවා ඔය ගාන තමයි තිබ්බ කියලා. හරිද? ඔය දැන් එතකොට මේ ඒ වයස් කාණ්ඩයන වෙනස් වෙනවා. දැන් ඔය ෆීචර්ස් දෙනවා. දැන් හිතන්නකෝ Windows වල මේ ෆීචර් එක දැන් මම Windows නේ යූස් කරන්නේ. Windows වල ඔය ෆීචර් එක තිබ්බේ නැත්නම් ඉතින් වයසක කෙනෙක්ටත් මේක මූණ ලං කරගෙන තමයි මේ බලන්නේ. ඉතින් විශේෂයෙන්ම ඇස් පේන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ට නැති වෙන්නේ පේන්නේ නැති එක නෙමෙයි විභේදනයේ හැකියාව. ඒ කියන්නේ වෙනස් ඒ කියන්නේ වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව. ඒතකොට මේ ඔක්කොම අකුරු එකට ඇලිලා වගේ තමයි පේන්නේ. හරි. ඒතකොට මේ පැහැදිලිව මේ තියෙන්නේ මොකද්ද කියලා මෙතන වචනයක් තියෙනවා කියලා පේනවා. නමුත් ඒ කියන්නේ
මේ වචන නෑ මෙතන මේ වචන නැතුව කළු පාට පේන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ වචනයක් තියෙනවා කියලා පේනවා. නමුත් ඒක මොකද්ද කියලා අඳුරගන්න බෑ. ඉතින් ඒක තමයි සරලවම වෙන්නේ ඔය ඇස් පෙනීම දුර්වල වෙනකොට. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ සෙටින් එකක් වැදගත්. අන්න ඕකයි එතන මෙතන අපි කතා කරන්නේ එක එක යූසර්ස්ලාට අවශ්‍ය එක එක දේවල් ඒවට කොහොමද අපි එක එක සොලියුෂන් දෙන්නේ. දැන් ඕක ගැන තව ඉස්සරහට කතා කරද්දී සමහර යූසර්ස්ලා අන්ධයි. දැන් අන්ධ යූසර්ස්ලාට මොකද කරන්නේ? අන්ධත් කැටගරිස් තියෙනවා. සම්පූර්ණ අන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුකුත්ම පේන්නේ නැහැ. සමහර අයට වර්ණාන්ධතාවය තියෙන්න පුළුවන්. සමහර අයට දූරදෘෂ්ටිකත්වය තියෙන්න පුළුවන්. දූරදෘෂ්ටිකත්වය කියලා කියන්නේ දුර පේනවා ළඟ පේන්නේ නැහැ කියන එක. දැන් මේ කම්පියුටර්ස් වලට යද්දී අවිදුර දෘෂ්ටිකත්වය එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. අවිදුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අ, ළඟ පේනවා දුර පේන්නේ නැහැ කියන එක. හරි. ඒතර අවිදුර දෘෂ්ටිකත්වය එච්චර ප්‍රශ්න දෙයි. කම්පියුටරේ ළඟනේ තියෙන්නේ. කම්පියුටර් කවුරුත් මේ බර ගන්න දුර තියන් කම්පියුටර් වැඩ කරන්නේ නැහැ. ඒතර අවිදුර දෘෂ්ටිකත්වය ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර අපිට ප්‍රශ්නයක් වෙන්නේ දුර දෘෂ්ටිකත්වය. ඒ කියන්නේ දුර පේනවා ඒ උනට ළඟ පේන්නේ නැහැ. දුර පේනවා ළඟ පේන්නේ නැති යූසර්ස් වලට මොකද කරන්නේ? එතකොට මොනවද මේ ඊළඟට වර්ණාන්ධතාවයේ තියෙන යූසර්ස්ලාට මොකද අපි කරන්නේ? සම්පූර්ණ අන්ධ කට්ටියට මොකද අපි කරන්නේ? මොනවද තියෙන එකට සොලියුෂන්ස්? ඒගොල්ලන් අතාරින්න බෑ අපිට. මොකද මම එකක් කියනවා නීති සමහර රජයන් වල නීති වලින් බැඳලා තියෙනවා කිසිම යූසර් කෙනෙක්ට ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ කියලා. කිසිම යූසර් කෙනෙක්ව ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ කියලා. ඒ කියන්නේ වෙනස් කොට සලකන්න බෑ. ඔයා අන්ධයි ඔයාට මේක යූස් කරන්න බෑ. යන්නේ එහෙම කියන්න බෑ. ඒක සමහර රටවල් වල නීති වලින්ම තියෙනවා. දැන් ලංකාවේ නම් එහෙම නීතියක් නැහැ. දැන් ලංකාවේ එහෙම නීතියක් තිබ්බනම් මේ මොනවද අනිවාර්යයෙන්ම ඔය බස්වල මේක ඒ අර ආබාධිත කෙනෙක්ටවත් නගින්න පුළුවන් වෙන්න හැදෙනවා. ඉතින් එහෙම ඒව නැහැනේ. කියන්නේ ඒගොල්ලෝ يعني ආබාධිත කට්ටිය බස්වල යන්න ඕනේ නැහැ. යාලව ගන්න. අන්න ඔය වගේ සීන් එකක් උතන යන්නේ කියන්නේ. ගන්නවා මං කියන්නේ අර බොහොම අමාරුවෙන් නැග්ගොත් මිසක් ඒ මිනිස්සුන්ට පහසුකම් සපයලා නැහැ. අන්න ඒ වගේ. එතකොට අර ඒගොල්ලොන්ව ඩිස්ක්‍රිමිනේට් කරලානේ තියෙන්නේ. එතකොට ඒ ඩිස්ක්‍රිමිනේෂන් සමහර රටවල් වල නීති වලින්ම අනපනත් වගේ මගින්ම මේ ඒ ඩිස්ක්‍රිමිනේෂන් නවත්තලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ අපිට ඉස්සරහට කතා කරන්න තියෙන ඇමරිකාවේ තියෙන ඇක්ට් එකක් ඇමරිකන් ඩිසබිලිටි ඇක්ට් කියලා. ඒකට කියන්නේ ඇඩා කියලා. අපි කෙටියෙන් කියන්නේ ඇමරිකන් ඩිසබිලිටි ඇක්ට් කියලා. ඒ ඇමරිකන් ඩිසබිලිටි ඇක්ට් එකෙන් විස්තර කරනවා සියලුම ඒක 503ද කොයිද සෙක්ෂන් එකේ නම මට එහෙම ඒක වැඩක් නැහැ මේ අපිට ඉස්සර ඔය ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිස් කියලා සෙමෙස්ටර් 5 සබ්ජෙක්ට් ප්‍රොෆෙෂනල් ඉෂුස් කියලා සෙමෙස්ටර් 5 සබ්ජෙක්ට් එකක් තිබ්බේ ඒකේ තිබ්බ ඔය ඔන්න ඔය කෑල්ල ඒකයි මම මේ 503 කියලා කිව්වේ නමුත් මේකට වැඩක් නැහැ ඒක මේ මම කියන්නේ ඒ වගේ ඇක්ට් වලින් නවත්තලා තියෙන මොන හරි ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් හදද්දී ඒ ප්‍රොඩක්ට් එක ගැන ඒ ප්‍රොඩක්ට් එක අර වගේ යූසර්ස්ලටත් ඒක බලපාන්නේ කොහොමද ඒගොල්ලෝ ඒක යූස් කරන්නේ කියන එක මේ විස්තර කරලා තියෙනවා. ඒකනේ ගොඩක් ෆෝන් වල ඔය ඇක්සෙසිබිලිටි ෆීචර්ස් එන්නේ. ඇක්සෙසිබිලිටි ෆීචර්ස් එනවා වොයිස් කමාන්ඩ් වලට වැඩ කරන්න ගන්නවා. දැන් Apple ෆෝන් වල වගේ Siri වගේ එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ දැන් අන්ධ කට්ටියට ෆෝන් එක පේන්නේ නැහැ නේ. එතකොට hey Siri කෝල් ආවලා කිව්වම ඌ කෝල් කරනවා. ඒතර. මොකද ඒ වගේ වොයිස් කමාන්ඩ්ස් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ කට්ටියට උදව් වෙන්න තමයි. එතකොට අපි යූස් කරලා නැහැ සාමාන්‍ය ඉතින් අපි හැමෝම මම හිතනවා මෙතන එහෙම ආබාධිත කෙනෙක් නැතුව ඇති කියලා මම කියන්නේ දෘශ්‍ය හෝ ඒ කියන්නේ ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති වෙන ආබාධිත ඉන්න පුළුවන් මම කියන්නේ ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති මෙතන මේ නම් මේ වැඩේ බලන්න විදියක් නැහැ මේ පාල්ති. එතකොට එහෙම නොවන කෙනෙක් නිසා අපි කාටවත් ඒවා ෆැමිලිය නැහැ. ඒ වගේ ෆීචර්ස් ඒ ෆෝන් වල තියෙනවා. ෆෝන් වල හරි ඒ ඩිවයිසස් වල තියෙනවා. මොකද ඒ රටවල් වල නීතියෙන්ම ඒක තියෙනවා. එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ කියලා. ඒතර ඒ වගේ මේ අපි කතා කරන්නේ යූසර්ස්ලගේ ස්වභාවය හඳුනා ගැනීම. යූසර්ස්ලගේ ස්වභාවය හඳුනා ගැනීම දැන් මම මේ මෙච්චරලා විස්තර කරේ මෙන්න මේ පැරග්‍රාෆ් එක හරිද? ඒ කියන්නේ යූසර්ස්ලගේ ස්වභාවය හඳුනා ගැනීම කොහොමද යූසර් එක්ස්පීරියන්ස් වලට වැදගත් වෙන්නේ කියන එක. හරි. මේ යූසර්ස්ලගේ ස්වභාවය වෙනස් වෙන්න කාරණා කීපයක් බලපානවා. කාරණා මේගොල්ලෝ දීලා තිනවා 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 11ක් දීලා තිනවා. ඒ 11 විස්තර කරලා තිනවා මේගොල්ලෝ එක ස්ලයිඩ් බයි ස්ලයිඩ් විස්තර කරලා තිනවා. ඔය විදිහට ඒ 11 තමයි විස්තර කරලා තියෙන්නේ. 57 වෙනි ස්ලයිඩ් එක වෙනකම්ම තියෙන්නේ. ඒ ඒ හේතු ඒ කියන්නේ එහෙම වෙන්න හේතු මොනවද කියන්නේ මොනවද මේ ඒ යූසර්ස්ලා ඩිෆරන්ස් වෙන්නේ මොන විදිහටද කියන එක තමයි විස්තර කරන්නේ. අපි අයින් ඉස්සරහට. මේ අතනින් 10ක් තියෙනවා අපි 11ක් තියෙනවා 11 විස්තර කරගමු. මේ 11 ඔයගොල්ලෝ පාඩම් කරගන්න විභාගෙදී අහන්න පුළුවන්. හරි. දැන් මේ මොන වගේ මේ වයින්ද යූසර්ස්ලා බෙදෙන්නේ කියන්නේ. පළවෙනි එක
privacy and security issues. මේවා අනුව user මේක විස්තර කරලා තියෙනවා. මෙතන නම් තියෙන්නේ ඇත්තටම මෙතන තියෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ learnability සම්බන්ධ ප්‍රශ්නයක් විස්තර කරලා නම් තියෙන්නේ මම වෙනම විස්තර කරන්නම් මේක privacy and security issues කියලා. සමහර users ලා ඉන්නවා privacy concerns හොඳටම හිතන. සමහර users ලා ඉන්නවා එහෙම අවශ්‍ය නැති. හරිද? දැන් ඉස්සර මේ Facebook එකේ option එකක් තිබ්බේ නෑ anonymous participation කියලා. දැන් anonymous participation කියලා option එකක් තියෙනවා. මේකේ දෙපැත්තක් තියෙනවා. මේකේ මේ දෙපැත්තක් තියෙනවා. එතකොට privacy concerns privacy අවශ්‍ය තැන්වලදී ඒක භාවිතා කරන්න පුළුවන් කියන එක එතකොට ඒ වගේ features ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සමහර security features ඇවිල්ලා තියෙනවා two factor authentication වගේ. මොකද සමහරුන්ට නම් password එකම බෙදාගෙන වැඩ කරන්නේ. සමහරු එහෙම නෑ. සමහරු password එක කියන්නේ password එක කියන්නේ ඉතාම වැදගත් දෙයක් කියලා ඒක සලකනවා සහ ඒ කියන්නේ ඒක තමන්ගේ ආරක්ෂාව තමන් ඉතාම හොඳින් සලකනවා. ඒතකොට security features හොඳට තියෙනවා. අර ඒ වගේ අදහස. එතකොට අනිත් එක තමයි settings ගත්තොත් එහෙම ඔය settings එහෙම තියෙනකොට මේ කතාව මේකටත් ගැලපෙනවා ඉස්සරහ තව එකකටත් ගැලපෙනවා. settings එහෙම තියෙදි දැන් හිතන්නකෝ settings එන ගොඩාක් තියෙනවා ඔකේ. දැන් මොන හරි එක settings හදන්න යද්දී එන ගොඩාක් settings තියෙනවා කියලා හිතන්නකෝ. ඒ එන ගොඩාක් settings තියෙනකොට user කරදරයිනේ. එතකොට ඉස්සෙල්ලාම දෙන්න ඕන basic settings ටික. basic settings ටිකෙන් එහාට ඕනේ නම් advanced settings කියලා තමයි අපි command එක ටික් කරලා මේ click ඒ කියන්නේ link එක click කරලා හරි button එක click කරලා හරි යන්න ඕනේ. හරිද? අන්න ඒ විදිහට ඒ කියන්නේ ඒවට කියන අපි layered කරනවා කියලා. මේ layered interfaces කියලා තියෙන එකයි. හරිද? layered කරනවා කියලා. අනිත් එක තමයි මේ default settings විදිහට අපි දාන්නේ බොහෝ users ලා කැමති ඒවා. දැන් බොහෝ users ලා කැමතිව තමයි default settings විදිහට අපි set කරලා තියන්නේ. ඒ කියන්නේ system එක use කරන්න ගනිද්දිම බොහෝ users ලාට ගැලපෙන ඒවා තමයි set කරලා තියෙන්නේ. ඒ වගේ අපිට මේ එක settings හදන්න පුළුවන්. ඒ settings හදන්න එක දෙන්න පුළුවන් සහ මේ මම විස්තර කරන්නේ users ලා මේක අනුව වෙනස් වෙනවා කියන එක. ඊට පස්සේ education and computer literacy එක. literacy කියලා කියන්නේ සාක්ෂරතාවය කියන එක. එතකොට සාමාන්‍ය විදිහට සාක්ෂරතාවය කියලා කියන්නේ අකුරු ලියන්න කියන්න පුළුවන් වීම කියන එක. computer literacy කියන්නේ පරිගණකයක් කියන්නේ computing technology එකක්. ෆෝන් එකක් හරි පරිගණකයක් හරි ටැබ් එකක් හරි මොකක් හරි. ෆෝන් එකක් කම්පියුටර් එකක් ටැබ් එකක් මේ ඕනම එකක් මේ හැසිරවීමේ හැකියාව. ඒ කියන්නේ එයාට කම්පියුටර් මවුස් එකක් අතපත ගාලවත් නැත්නම් මවුස් එකක් වැඩ කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැත්නම් එයා කම්පියුටර් එක වැඩ කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැත්නම් එයාට කම්පියුටර් වැඩ කරන්න බෑනේ. එතකොට ඊට අමතරව සමහර අය බාගෙට දානවා. සමහර අය ටිකක් හොඳට දානවා. එතකොට ෆෝන් එක ගත්තොත් සමහර අය බාගෙට දානවා. සමහර අය හොඳට දානවා ෆෝන් එකේ වැඩ කරන්නේ. ඊට පස්සේ ටැබ්ලට් එකත් එහෙම. අන්න ඒ වගේ ඒ කොච්චර දුරට සාක්ෂරතාවය තියෙනවද කියන එක මතත් users ලා බෙදෙනවා. දැන් මෙතන නම් විස්තර කරලා තියෙන හිතන්න කියලා දීලා තියෙනවා අපිට. ඇයි ලංකාවේ COVID-19 අවස්ථාවේදී ඇයි ලංකාවේ මේ මේන් ස්ට්‍රීම් එකට ඒ කියන්නේ මේන් ස්ට්‍රීම් අධ්‍යාපනයට ඇයි COVID-19 සිටුේෂන් එක අවස්ථාවේ ලංකාවේ අධ්‍යාපනයට ඩිජිටල් ලර්නින් ටෙක්නොලොජිස් ගත්තේ නැත්තේ කියලා. මට අහන්න තියෙන්නේ ගත්තා නේ කියලා. මම දන්නේ නැහැ මම දන්න විදිහට ඉතාලම දුෂ්කර පළාත්වල ඉන්න ළමයි පවා Zoom වලින් කියන්නේ ඔන්ලයින් ටෙක්නොලොජිස් වලින් මේ ක්ලාසස් වලට සහභාගී වෙලා තිබ්බා. ඉතින් මම දන්නේ ඇයි මේක මෙහෙම අහන්නේ කියලා. ඒ කියන්නේ ගවර්න්මන්ට් ස්කූල්ස් වල පවා ඔන්ලයින් ටීචින් තිබ්බා. WhatsApp group එකේම අදාගෙන ඒවයි ප්‍රශ්න ඩිස්කස් කරලා ඊට පස්සේ දැන් මෙතන කතා කරන්නේ Zoom ගැන විතරක් නෙමෙයිනේ. ඒ ටෙක්නොලොජි භාවිතයනේ. එතකොට Zoom වලින් හරි Teams වලින් හරි Google Meet වලින් හරි ඒවට පන්ති වලට සහභාගී වෙලා සහ අනිත් එක තමයි මේ සමාගමුත් සෑහෙන ලොකු සේවයක් කරා. ඒ සමාගමුත් ලොකු පැකේජස් ගොඩක් ෆ්‍රී ඔෆර් කරා. මේ ඔය ස්කූල් වලට. දැන් අදටත් ඔය මම හිතන්නේ තාමත් ඒක තියෙනවා Microsoft ලාගේ මේ මොකක්ද ඒකට කියන Teams. මේ ස්ටුඩන්ට්ස් ලටයි ස්කෝල වලටයි ෆ්‍රී දෙනවා මේ. හැබැයි වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. edu එක නම් ශනිකව ඇක්සෙප්ට් කරනවා මේ.
එහෙනම් මේ ලොකු මේ දේවල් මේ ඒගොල්ලෝ ඉල්ලන්නේ නැත්නම් මම මේ ගත්ත එක සැරයක්. මේ මට නෙමෙයි මේ මම උගන්නපු ඉන්ස්ටිටියුට් එකට මේ මම මේක රික්වෙස්ට් කරලා ගත්තා මේ වගේ එක පැකේජ් එක. මම ඒක අලුත් කරගත්තේ නැහැ. කොහොම හරි මේ ওই විදිහට හම්බ වෙනවා. ඒගොල්ලෝ දෙනවා ටක් ගාලා. ෆ්‍රී ඔෆර්ස් ඒ ෆ්‍රී ඒගොල්ලෝ දෙනවා. ඉතින් ඒ වගේ ඒ කම්පැනිසුත් ඒ වගේ ඒ කාලේ උදව් කරා. සහ Zoom එකේ වුණත් ඔය දැන් Zoom එකේ වුණත් මං හිතන්නේ පළවෙනි මීටින් එක දුන්නා ඕනතරම් කියන්නේ Zoom account එකක් හදලා පළවෙනි මීටින් එක කරන් යන්න දුන්නා විනාඩි 40 ලිමිට් කරේ නැහැ. දෙවෙනි මීටින් එකේ ඉඳලා තමයි විනාඩි 40 ලිමිට් කරේ. ඒ විනාඩි 40 ලිමිට් කරා වුණත් ඒ ෂණිකෙන්ම ඒ මීටින් ලින්ක් එකටම නැවත ආයි ඕපන් කරන්න පුළුවන්. මීටින් එක සම්පූර්ණයෙන් බ්‍රේක් වෙනවා. ආයි මීටින් එකට ජොයින් වෙලා කරන් යන්න පුළුවන්. එකම මීටින් ලින්ක් එකෙන්. එතකොට මේ එහෙම අවස්ථා දීලා තිබ්බා Zoom එකෙන්. ඒක මම දන්නේ නැහැ ඒගොල්ලෝගේ ඒ කලින් තිබ්බ හැටිද දැන් පස්සේ දැන් එහෙම බෑනේ. දැන් මම විනාඩි 40න් ක්ලෝස් වුණොත් විනාඩි 10ක් යනකම් ආයි මීටින් එකට ඒ මීටින් ලින්ක් එක ඩිඇක්ටිව්. වෙන මීටින් ලින්ක් එකක් දාන්න ඕනේ. අන්න ඒ වගේ මේ තමයි යන්නේ. හරි. එතන මේ මට නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ මේවා යූස් කර ටියුෂන් ඉන්ඩස්ට්‍රි වල මේ අදටත් බුදුවම අදටත් ලංකාවටම ඔන්ලයින් කී කොච්චර කරනවා. ගවර්න්මන්ට් ස්කූල්ස් වල නම් දැන් වෙන්නේ නැහැ. නමුත් ඒ කාලෙදී වුණා. මේ උනේ නැත්තේ ඇයි කියලා ආන එකට ඒ මිනිස්සේ ලංකාවේ ඉඳලා නැහැ වගේ සීන් නැත්තම් මට නම් හිතෙන්නේ. මම දන්නේ නැහැ ඔයාලට. ඔයාලගේ මේ මම කියන්නේ මගේ මතේ. ඔයාලට පුළුවන් ඔයාලගේ මත ඕනෑ ඉදිරිපත් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ කතා කරන්නේ මෙයා මේ කියන්න උත්සාහ කරන්නේ එතනට අදාළව මේ ලංකාවේ කම්පියුටර් ලිටරසි අඩුයි ඒ හේතුව හින්දා තමයි මිනිස්සු ඔන්ලයින් පන්ති වලට ගියේ නැත්තේ ඩිජිටල් এডুকেෂන් වලට ගියේ නැත්තේ කියලා. මෙයා ඉන්නේ 1980 වගේ තමයි මට හිතෙන්නේ. මේක හදපු එක්කෙනා. මම හිතන්නේ ලංකාවේ මේ කම්පියුටර් ලිටරසි අඩුයි කියලා. ලංකාවේ මේ ඊටාම දුෂ්කර පළාත්වල ගියත් ඊටාම අතලොස්සක් කැරෙන්න ඒත් වයසක මිනිස්සු තමයි ගොඩක් වෙලාවට ඊටාම අතලොස්සක් කැරෙන ගොඩ දෙනෙක්ට කම්පියුටර් ලිටරසි එක තියෙනවා. එහෙම නැති අය ඒ කියන්නේ ඉන්නවා ඇති නමුත් අඩුයි. කියන්නේ සාපේක්ෂව අඩුයි. කම්පියුටර් ලිටරසි එක ලංකාව මම දන්න විදිහට හොඳ තැනක තියෙනවා. මේ මම මේ ඕකේ අපි බැලුවොත් එහෙම කම්පියුටර් ලිටරසි මේක google.lk එකට ගිහිල්ලා නැත්නම් මේකේ ඩිෆෝල්ට් සර්ච් එක මේ පින් එක එන්නේ ඒක රිසල්ට් එක මම ඉතර ආසන. අපි බලමු ලංකාවේ කොහොමද තත්ත්වය කියලා. ඔව් 139 තියෙන්නේ. එහෙම ඒ වුණාට මේ ඩිජිටල් ලිටරසි ආයද කම්පියුටර් පොඩේ. කම්පියුටර් ලිටරසි කියන්නේ වෙන එකක් ඩිජිටල් ලිටරසි කියන්නේ වෙන එකක්. ඉතින් මේ කතාවට අදාළ වෙන්නේ ඇත්තටම කම්පියුටර් ලිටරසිටත් වඩා ඩිජිටල් ලිටරසි කියන එක තමයි කතා වෙන්න ඕනේ. මොකද කම්පියුටර් ලිටරසි කියලා මෙයා මෙතන අදහස් කරන්නේ කම්පියුටින් ඩිවයිසස් කියන්නේ. කම්පියුටර්ස් විතර නෙමෙයි ෆෝන් එකක් වුණත් එච්චරයි. හරිද? නමුත් දැන් මෙතන මේ කම්පියුටර් ලිටරසි කියන්නේ කම්පියුටර් එක. ඒතර ඩිජිටල් ලිටරසි කියලා කියන්නේ අර ෆෝන් ඔක්කොමත් එක්ක. ඒකයි මෙතන මේ කතා කරන්නේ. හරි. මෙතන මේ මොනවද මොනවද ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ අර ඒ දෙක වෙන් කරලා ඒගොල්ලෝ අඳුරගෙන තියෙන්නේ. මෙතන මේ කම්පියුටර් ලිටරසි කියලා කියන්නේ දැන් අපි සිස්ටම් එකක් හදන්නේ මේ අපි සිස්ටම් එකක් හදන එකක් ගැන මේ කතා කරන්නේ. අපි සිස්ටම් හදන්නේ කම්පියුටර් විතර නෙමෙයි ෆෝන් වලටත් ඒක අදාළයිනේ. ඒකට ෆෝන් එකෙන් හරි වැඩේ කරන්න පුළුවන් එච්චරයිනේ. ඒ අර මේකේ අර ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ ෆෝන් නේ දැන්. තුර පළාත් වල ගියාම කම්පියුටර් නෑ ඒක හරි. කම්පියුටර් නැහැ. කම්පියුටර් අඩුයි මේ නමුත් අර කම්පියුටර් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් දැන් උදාහරණයක් විදිහට ඔයාලගේම අම්මලා තාත්තලා බලන්න සමහර අම්මලා තාත්තලා ඉන්නවා හොඳ වැඩ මේ පුළුවන් කට්ටිය දැන් සමහර පවුල් වල අම්මලා තාත්තලාට කම්පියුටර් ලිටරසි එක අඩුයි නමුත් ඩිජිටල් ලිටරසි එක තියෙනවා ෆෝන් එකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. අර ඒකයි මෙතන කතා වෙලා තියෙන්නේ. කම්පියුටරේ වැඩක් කරන්න එකට එකයි මේ ඩිජිටල් ලිටරසි කියන්නේ දෙකක්. ෆෝන් එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන ඒවා එහෙම මේ 168කට පුළුවන් කියන 63කට පුළුවන් කියනව නෙමෙයි මම මේ කියන්නේ මේ කියන්නේ ෆෝන් එකෙන් වැඩක් කරගන්න පුළුවන් ඇප් එකක් දාගෙන YouTube යන්න Facebook යන්න ඒවා ඕන එකක් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න WhatsApp යන්න වීඩියෝ කෝල් එකක් ගන්න ඉතින් ඒ වගේ දේවල් පුළුවන් ඉතින් එයාලට හරි ඒකයි මම කිව්වේ මෙතන කම්පියුටර් ලිටරසි කියලා කියන්නේ ඔක්කොම අපි කම්පියුටින් ඩිවයිසස් කියන දේ. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනේ නැතෝ නිකන් කම්පියුටරේ විතරක් කියන එක යූසර් එක්ස්පීරියන්ස් එකට අදාළයි කියලා කියන්නේ මේගොල්ලෝ වැරදි. මොකද
අපි මෙතනදී කතා කරනවා නිකන් ඔය කම්පියුටරේ ෆෝන් එක නෙමෙයි. නිකන් ගෙදර තියෙන අර ස්මාර්ට් ටීවී එක පවා මේකට අනුව ඉන්ටර්ෆේස් එකක්. හරිද? ඒ නිසා මේ එහෙම කම්පියුටරේ කියන උපකරණයට ලඟු වෙන එක කම්පියුටර් ලිටරසි කිව්වම වැරදි. ඒ නිසා මම හිතන්නේ නැහැ මේ ලංකාවේ මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා කියලා. මෙයා මේ කියන්න උත්සාහ කරන්නේ ලංකාවේ කම්පියුටර් ලිටරසි අඩුයි. ඒ නිසා ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල් ලර්නින් එකට ගියේ නැහැ කොවිඩ් කාලෙදී කියලා තමයි කියන්න උත්සාහ කරන්නේ. නමුත් අනේ මට අනුව නම් ගියා. මට අනුව ගොඩ දෙනෙක්. ඒ කියන්නේ ආර්ථිකමය අපහසුතාවලින් හැරුණුකොට ඒක වෙන කතාවක්නේ. දැන් මට හිතන්නකෝ මට ඔන්ලයින් පන්තියට යන්න හැකියාව තියෙනවා. මම ෆෝන් එකක් දුන්නොත් මට ඔන්ලයින් පන්තියට යන්න පුළුවන්. නමුත් මට ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. ඒක වෙන කතාවක් නේ. ඒක මෙතනට අදාළ නැහැ. හරිද? එතකොට ඒ කියන්නේ මෙතන මේ කතා කරන්න උත්සාහ කරන්නේ යූසර්ගේ දැනුම. කියන්නේ යූසර් කොච්චර දුරට දැනුම තියනවද කියන එක මත යූසර්ස්ලා වෙනස් වෙනවා කියන එක. හරි. ඊළඟට යූසර්ස්ලාගේ බිස්නස් වල අවශ්‍යතාවය. යූසර්ස්ලාට මොන වගේ දේවල්ද ඕන? යූසර්ස්ලාගේ මොන වගේ අයිඩියාස්ද තියෙන්නේ? අන්න ඒවා අපි දැනගෙන ඉන්න ඕන. එයාලගේ ව්‍යාපාරික අවශ්‍යතා දැනගෙන ඉන්න ඕන. එයාලගේ ව්‍යාපාරික අවශ්‍යතා දැනගෙන හිටියම අපිට ලේසි එයාලට සුදුසු වෙන විදිය හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඊළඟට ජෙන්ඩර් ඩිෆරන්ස් එක. ඒ කියන්නේ මම අර කිව්වේ ගෑනු හිතන විදිහට නෙමෙයි පිරිමි හිතන්නේ. පිරිමි හිතන විදිහට නෙමෙයි ගෑනු අය හිතන්නේ. අන්න ඒකයි එතන අදහස. ඔය ඒකයි කියන්නේ finding the field such as psychology, neuroscience and education, computer science shows that men and women communicate, problem solving and processing information differently. මේ අදාළ මෙන්න මේ fields වලට අදාළව විස්තර වෙලා තියෙන විදිහට පිරිමි සහ ගෑනු කියන අය sannivedanayේදී එහෙම නැත්නම් communication වලදී problem solving වලදී ඉන්ෆර්මේෂන් ප්‍රොසෙසිං වලදී වෙනස් විදිහට අප්‍රෝච් කරන්න. ඒ කියන්නේ පිරිමි අය අප්‍රෝච් කරන විදිහට නෙමෙයි ගැහණු අය අප්‍රෝච් කරන්නේ. ගැහණු අය අප්‍රෝච් කරන විදිහට නෙමෙයි පිරිමි අය අප්‍රෝච් කරන්නේ. වෙනස්. ඒගොල්ලන්ට දැනෙන දේත් වෙනස්. ඒගොල්ලෝ හිතන විදියත් වෙනස්. ඒගොල්ලෝ තර්ක කරන විදියත් ඇතුළෙම වෙනස් කියලා තමයි ඒගොල්ලෝ මේ තර්ක කියන්න උත්සාහ කරන්නේ. ඒක පුජ්‍යලිකව මට දැනෙන්නේ නැහැ. ඒක ඔයාලටත් දැනෙන්නේ නැතුවද? නමුත් වෙනස් කියලා ලෝකේ හොයාගෙන තියෙනවා. මොකද මට දැනෙන්නේ මං හිතන විදිහ විතරයි. ඒ නිසා. පර්සෙප්ෂන් කියන්නේ මොන හරි දෙයක් දිහා බලලා ඒක අපිට ෆීල් වෙන විදිය අපිට දැනෙන විදිය අපිට තේරුම් ගන්නවා මේක මෙහෙමයි මේක මෙහෙම දෙයක් මේක මෙහෙම වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට පිරිමි අය ඇග්‍රෙසිව් එහෙම නැත්නම් තාක්ෂණික පැත්තට බර මේක මේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඇග්‍රෙසිව් තාක්ෂණික පැත්තට බර මෙන්න මේ වගේ දේවල් තමයි පිරිමි අය දකින්නේ. හැබැයි ගෑනු අය ගොඩක් වෙලාවට දකින්නේ ඒකේ තියෙන සෞන්දර්යාත්මක බව අන්න ඔය වගේ දේවල්. දැන් උදාහරණයක් විදිහට අර පොඩි විහිළු මීම් එකක් තියෙනවා මම මේ ඩිස්ක්‍රිමිනේට් කරනවා නෙමෙයි. හරිද? ඒ කියන්නේ මේ ඔයගොල්ලන් මේ බුත් වෙන් කර එහෙම නෙමෙයි කරන්නේ මේ පොතාවටපත් කරන්නේ නෙමෙයි කතාව පොඩි විහිළු පෝස්ට් එකක් තියෙනවා මේ මොනවද මොන හරි දෙයක් වෙලා මේ කොල්ලෙක් එක chat කරනවා කෙල්ල කියනවා මේ මගේ කම්පියුටරේ කැඩලා තියෙන්නේ මොනවා වෙලාවද දන්නේ නැහැ කියලා. කොල්ල අහනවා මොන જાතියේ කම්පියුටර් එකක්ද කියලා. කෙල්ල කියන කළු පාට එකක් කියලා. අන්න ඔය වගේ. අර ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒක අර ඒගොල්ලන්ට දැනෙන විදි වෙනස්. ඒක මේ තියරි වලින්ම ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් සමහර අය ඉන්නවා මම දැකලා තියෙනවා ගෑරේජ් වැඩ කරන ගෑනුවෙක් පවා. ඉතින් ඒකේ මවුලක් නැහැ. සමහර අය ඉන්නවා. ඉතින් අර ඒ වුණාට ඕගොල්ලෝ මෙජොරිටි එක බලන්නකො මෙජොරිටි එක එහෙමයි. මෙජොරිටි එක එහෙමයි හිතලා තියෙන්නේ. හරි. දැන් ඔය කොච්චරද අපි ගත්තොත් ඔය ෆෙමිනිසම් වගේ දේවල් වලින් ගත්තත් එහෙම ඉතින් ඔය කොච්චර ගියත් ඒ කොච්චර ඔය අයිතිවාසිකම් ගැන කතා කරා වුණත් අන්තිමේදී හිතන පතන විදිය හරියට බැලුවොත් හොඳට තර්ක කළා බැලුවොත් අර ගොඩක් ගෑනුවා හිතනවා වගේ තමයි ඒගොල්ලොත් හිතන්නේ ආසන්න වශයෙන්. ඒගොල්ලෝ එකම වෙනස ඒගොල්ලෝ පොඩක් අර අරගොල්ලන්ට ඇග්‍රෙසිව් වෙලා තියෙනවා එච්චර. අර එහෙම පැත්ත තමයි එතන යන්නේ. ඒක බයොලොජිකලිම වෙනස් ඉතින්. ඒ ඩිෆරන්ස් එක නවත්තන්න බෑනේ. එහෙම බැලුවොත් එහෙම ඉතින් අපි මේ අර බයොලොජිකලි ඒ කියන්නේ මේ එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා කියනවා නම් කාන්තා සහ පිරිමි තරංග ඉසව් වෙනම අවශ්‍ය නැහැ. අපි එක තරංග ඉසව්වක් දාලා දුවමු හරි. මීටර 100 කාන්තා මීටර 100 පිරිමි නෑ. මීටර 100 එකයි තියෙන්නේ. දුවන දුවා. සමාන. පිරිමියා ගෑනුවයි සමානයි කියලා ඉන්නේ. ඒක ඇත්තටම එහෙම කරන්න බෑ. ඒක මොකද ඒකට හේතුව ඒ දෙගොල්ලෝ බයොලොජිකලි වෙනස්. අපිට පුළුවන් හැකියාවල් නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. ගැහණු අයට තියෙන්නේ. ගැහණු අයට පුළුවන් හැකියාවල් නෙමෙයි පිරිමියාට තියෙන්නේ. මේ දෙක දෙකක්.
අර සමහර හැකියාවල් දිනවා ගෑනුවට ඉතාම හොඳින් පීඩන අපිට පීඩන නැති. පිරිමියාට පීඩන නැති. උදාහරණයක් විදිහට ගොඩක් පිරිමියාට මල්ටි ටාස්කින් අමාරුයි. ඒක මල්ටි ටාස්කින් කියන එක يعني ඒක බයොලොජිකලිම අමාරුයි. මල්ටි ටාස්කින් එකපාර වැඩ ගොඩක් කරන්න බෑ. නමුත් ගෑනුවට එකපාර වැඩ ගොඩක් කරන්න පුළුවන්. එහෙම ඒගොල්ලෝ හැදිලා තියෙන මේ විදිහට. ඒක ඒගොල්ලන්ගේ ස්කිල් එක. ඊට පස්සේ තව වැඩ මේ ගෑනුවට තියෙන ස්කිල් එකක් තමයි මේ කලර් ඩිෆරන්ෂিয়েට් කරන්න පුළුවන්. පිරිමි අයට දැන් රතු පාටවල් දෙක තුනක් වෙන්නොත් ඒ තුනම රතු පාට තමයි. ගැහැණු අයට එහෙම නැහැ. ඒක ලා රතු පාට, චුට්ටක් ලා රතු පාට, චුට්ටක් තද රතු පාට අන්න එහෙම අර ඒකේ ඒ කියන්නේ එයාලගේ ඇස් වලට සහ එයාලගේ මොළයට එහෙම වර්ණ වෙන් කරලා පැහැදිලිව අඳුර ගැනීම ඒ කියන්නේ. පිරිමියාට වඩා හැකියාවක් තියෙනවා ගැහැණුවට. ඒක බයොලොජිකලම එන දේවල් සහ ප්‍රූව් කරලා තියෙන දේවල්. හරි. මේ තියෙන ජෙන්ඩර් ඩිෆරන්ස් එක ෆීමේල් අප්‍රෝච් කරන විදිය soft tactile අර ආටිස්ටික් කොමියුනිකේටිව් ඒ කියන්නේ මම විස්තර කරේ ඒක ගැන තමයි පිරිමි අය බලන්නේ මේ මොනවද අර කම්පිටිෂන් සර් ගැහණු අය බලන්නේ කම්පිටිෂන් එකට වඩා මේ මොනවද ඒකට කියන්නේ සහයෝගයෙන් වැඩ කටයුතු කරන අර ඒක ගැහණු අයගේ තියෙන ජානවල එක. නමුත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම එකක් නම් ඉතින් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි කොල්ලෝ දෙන්නෙක් එකට හිටියත් කෙල්ලෝ දෙන්නෙක් එකට තියන ටික අමාරුයි කියලා. ඒක ඒක හොඳම උදාහරණයක් තමයි දැන් පිරිමි කෙනා බැඳලා ගැහණු කෙනාගේ ගෙදර ගියාම මාමයි බෑනයි අතර රණ්ඩු වෙනවා අඩුයි. හැබැයි ගැහණු කෙනා බැඳලා පිරිමි කෙනාගේ ගෙදර ගියාම නැත්නම් වලේලි රණ්ඩු ඕන තරම් තියෙනවා. අර එහෙම එකක් තියෙනවා. නමුත් ඉතින් අපි මෙතන විස්තර කරන විදිහට ගෑනු අය ගොඩක් බලන්නේ කොලැබොරේටිව්ලි වැඩ කරන්න ටාර්ගෙට වඩා කියලා. හරි. නමුත් මේ වාක්‍ය පිළිබඳව මට නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා ප්‍රායෝගිකව. නමුත් අතින් තියෙමු ඒක. නමුත් පිරිමි අය එහෙම නෙවෙයි. පිරිමි අය ඇවිල්ලා බලන්නේ මේ කෙලින්ම අර ගහමරා ගන්න ඒවා තමයි ගොඩක් වෙලාවට ඇග්‍රෙසිව් මෝඩ් එකට යන්නේ. ඒ කියන්නේ ඔය ගොඩක් ඔය වෙඩි තියෙන ගේම් ඊට පස්සේ ගහ ගන්න ගේම් ඒ වගේ ඒවා ජනප්‍රිය වෙලා තියෙන පිරිමි ළමයි අතර. ඊට පස්සේ ඔය මොනවද බිල්ඩින් හදන ඒවා ඔය පොඩි ගේම්ස් තියෙන ඒවා ජනප්‍රිය වෙලා තියෙන්නේ ගැහණු අය අතර. පිරිමි අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ අර වගේ අර ගහ ගන්න මරා ගන්න. ඉතින් ඒ ඒගොල්ලන්ගේ thinking pattern එක තමයි ඒ එළියට එන්නේ. සමහර අය ඉන්නවා එහෙම කරන අය. සමහර අය ඉන්නවා ඒ දෙපැත්ත මාරු වෙලා එහෙම කරන අය. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මෙයා පිරිමියෙක් විදිහට හිතන්නේ මෙයා ගෑණියෙක් විදිහට හිතන්නේ කියලා. නමුත් මේ වෙවිලා මැජොරිටි එකනේ මේ කතා කරන්නේ. මතක තියාගන්න මේවා එකක්වත් බයිනරි නෙමෙයි. ඒ කියන්නේ මැද්දෙන් ඉරක් ගහලා බෙදලා කියන්න බෑ මේගොල්ලෝ අනිවාර්යෙන් මෙහෙමයි මේගොල්ලෝ අනිවාර්යෙන් මෙහෙමයි කියලා. ඒකම නෑ. මේ ලෝකේ කිසිම දෙයක් එහෙම බයිනරි නෑ. හරිද? අපි හැම එකේම අතරමැදි අවස්ථා තමයි තියෙන්නේ. හරි. මිනිහා දෙයක් ඇදුවොත් විතරයි එහෙම බයිනරි කියලා වෙන් කරන්න පුළුවන්. ස්වභාවිකව ඇදිච්ච ඒවා පෘථුවියවත් අඩුම තරම එහෙම වෙන් කරන්න බෑ. පෘථුවිය මැද්දෙන් ඉරක් ගැහුවොත් අනිත් කැලට අසමමිතිකයි. අර එහෙම තියෙන කෙනා. එහෙම හරියටම දෙකටම එහෙම බෙදන්න බෑ. එහෙම හරීම ඒව නැහැ. එහෙම හැදෙන්නේ. හරි. ස්වභාවික හැදෙන්නේ. හරි. ඊළඟට ඒජ් ඩිෆරන්ස්. වයස් කාණ්ඩය අනුව වෙනස් වීම. දැන් වයස් කාණ්ඩය අනුව වෙනස් දැන් මේ මෙතනදී මම කතා කරන්න ඕනේ මේ ජෙන්ඩර් ඩිෆරන්ස් එකත් එක්ක. එතකොට ගොඩක් වෙලාවට ඔයා යූස් ඉන්ටර්ෆේස් එකම ඩිසයින් කරද්දී ගෑනු ඒ කියන්නේ ෆීමේල් අය වැඩිපුර යූසර්ස්ලා ඉන්නවනම් ඒ ඩිෆෝල්ට් සෙටින්ග්ස් ෆීමේල් අයට තියලා ඕනනම් අපිට වෙනස් කරන්න පුළුවන් සෙටින්ග්ස් වෙනස් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. පිරිමි අය වැඩිපුර ඉන්නවනම් ඩිෆෝල්ට් සෙටින්ග්ස් පිරිමි අයට තියලා ඕනනම් අපිට වෙනස් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලෝමේ දෙකටම ඉන්නවනම් දෙකටම ගැලපෙන විදිහට යූසර් ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරන්න පුළුවන්. ඒක තමයි සරල අයිඩියා එක. වයස ඒජ් ඩිෆරන්ස් එක. ඒජ් ඩිෆරන්ස් එකේදී මෙතන කතා කරනවා ඒජස් තුනක් ගැන. පළවෙනි එක children පොඩි ළමයි ගැන. අනිත් එක මෙතන කතා කරන්නේ ඇත්තටම elderly වයසක කට්ටිය ගැන. අනිත් එක තරුණ කට්ටිය ගැන මෙතන කතා කරන්නේ නැහැ. තරුණ කට්ටිය ගැන පොඩි වාක්‍යයක් තියෙන්නේ. Teenagers prefer challenges and competition and can learn themselves. එයාලා ගැන වැඩි හිතන්න ඕනේ නැහැ කියලා තමයි ඒ සරලව කියලා තියෙන්නේ. තරුණ කට්ටිය ගැන හිතලා ඒගොල්ලන්ටම ආවේනිකව හිතනවා. ඒගොල්ලෝ තරුණ කට්ටිය කියලා කියන්නේ ඕන දෙයක් අක් ගාලා ඉගෙන ගන්න පුළුවන් කට්ටියනේ. ඒගොල්ලන්ට ඩිසැබිලිටිස් අඩුයිනේ. ඒ කියන්නේ නොහැකියාවල් අඩුයිනේ. හැබැයි චූට් ළමයින්ට ඊට පස්සේ වයස්ක කට්ටියට ඒගොල්ලෝ ගැන විශේෂයෙන් හිතන්න ඕන කියලා මේ කියන්න උත්සාහ කරා. එතකොට අපි ගත්තොත් පොඩි ළමයි. පොඩි ළමයින්ට තියෙන මොනවද ප්‍රශ්න? හරිද? පොඩි ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි මේ ඩෙක්ස්ටරිටි ඒ කියන්නේ මේ මෙන්ටල් කන්ඩිෂන් එක මේ ඩෙක්ස්ටරිටි කියලා කියන්නේ මේ පොඩි ළමයින්ට තියෙන මේ අර ඉක්මනින් අතපය හැසිරවීමේ හැකියාව.
ඉක්මනින් සහ අර බොහොම අර ඇඟිලි අතපයම හැසිරීමේ හැකියාව තමයි ඒකට තියෙන මදිකමද. පොඩි කාලේ ළමයින්ට එහෙම ටට්ටක් ගාලා අතපය හසුරවන්න බෑනේ ශනික ශනික. ඒගොල්ලෝ හරි චූටි කාලේ ටිකක් ලොකු වුණාට පස්සේ පුළුවන්. නමුත් අර එහෙම අර තාම වේගෙන් සාමාන්‍ය මිනිහෙක් තරම් වේගෙන් වැඩක් කරන්න බෑනේ. එතකොට මේ ඒක පොඩි ළමයිට තියෙන ප්‍රශ්නයක්. එතකොට low level of literacy කියන්නේ යාළුට දැනුම අඩුයි. පොඩි ළමයිට දැනුම අඩුයිනේ. එතකොට මේ කියන්නේ යාළුට කම්පියුටර් එකත් එක්ක හරි ෆෝන් එකත් එක්ක හරි වැඩ කරද්දී ඒගොල්ලෝ නිකන් ඔහේ ඔබ ඉන්නවා. ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා අයිඩියා එකක් නැහැ. ඊට පස්සේ short attention span. ඒ කියන්නේ මේක පොඩි ළමයින්ට තියෙන දෙයක්. ඒ තමයි පොඩි ළමයි චූටි ළමයි හැමතිස්සෙම දෙයක් දිහා අවධානය යොමු කරන්නේ කෙටි කාලයකට විතරයි. ඒ ටක් ගාලා එයාගේ අවධානය එහෙට මෙහෙට යනවා. හරිද? ඒක පොඩි ළමයිට තියෙන දෙයක්. එතකොට අර ඒ කියන්නේ අර හිත එක තැනකම තියන් ඉන්නවා කියන එක attention එක දිගට තියන් ඉන්නවා කියන එක පොඩි ළමයිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකනේ අර පොඩි ළමයින්ට භාවනා කරන්න දුන්නම උන් ඒක ටික වෙලාවකට පස්සේ වීඩියෝක් කරගන්න. ඒකේ හැටි ඉතින් එහෙම තමයි. හරි. අර එහෙම වෙනවා ඉතින් ඒ පොඩි ළමයිගේ හැටි. හරි ඒකනේ පොඩි ළමයි එක තැනක තියන්නත් බෑ. උන් මොනවා හරි කරලා එහෙට මෙහෙට දුවන තමයි බලන්න. ඒ හැටි ඒගොල්ලන්. ඉතින් මේ කාරණා හින්දා ඒක ගැන හිතන්න ඕන පොඩි ළමයිට සිස්ටම් එකක් හදන්න. ඉතින් පොඩි ළමයිට සිස්ටම් එකක් හදද්දී එන දිග ඡේදයක් එක්ක දුන්නොත් එimhe ඉස්සෙල්ලා මේක කියවන්න. යාට ලිටරසි එක නැහැ. ඒක කියවන්න. ඊට පස්සේ එයාලට ඒක ගැන අවධානය යොමු කරගෙන ඉන්න එහෙම ඡේද කියෝග්‍යෝ ඉන්න එයාලට එහෙම මයින්ඩ්සෙට් එකක් නැහැ. එතකොට එහෙම ඊට වඩා පින්තූර වලින් එහෙම නැත්නම් ලොකු පින්තූර වලින් එහෙම දෙනවා කියන එක තමයි වඩා වැදගත්. ඔය ගැන මට හම්බෙච්ච එකක් තමයි මේ මොනවාද පොඩි ළමයින්ට වීඩියෝ හදන එකක් තියෙනවා කොකෝ මෙලන් කියලා. ඔයගොල්ලෝ අහලා ඇති. මේ කොකෝ මෙලන් වල පොඩි දුර්වලතාවයක් තියෙනවා. කොකෝ මෙලන් වල පින්තූර ෂණික මාරු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු කෙනෙක්ට හදපු වීඩියෝස් වගේ තමයි ඒවා. එතකොට ඒ පින්තූර ෂණික මාරු වෙද්දී මේ தත්ත්වයෙන් මිදෙන්න එයාට අපහසු වෙනවා. හරිද? ඒ කියන්නේ ෂෝට් ඇටෙන්ෂන් එකෙන් මිදෙන්න. එතකොට එයා එහෙම මාරු වෙනවට මේ කියන්නේ එක දිගට ඇටෙන්ෂන් එක තියන් ඉන්න ප්‍රැක්ටිස් කරවෙන්නේ නැහැ. ඒකෙන් ඒ ප්‍රැක්ටිස් එක අයින් කළා දාන්න. කොහොම කරන්න එකේ වීඩියෝස් වල. දැන් මම තව දෙකක් තියෙන වීඩියෝ එකක් තමයි බේබි ටීවී කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒ බේබි ටීවී වීඩියෝ එකේ වීඩියෝ වලදී ඒ වීඩියෝ හෙන්න ස්ලෝ. ඒවා අපිට බලවම හෙන්න කම්මැලි. ඒ සාමාන්‍ය කියන්නේ වැඩි හිටියෙත් ඒ වීඩියෝස් බලද්දී එන්නම කම්මැලි. ඒ තරමට හෙන්න ස්ලෝ ඒ වීඩියෝස්. හරිද? දැන් අලියෙක් එනවනම් අලියා ඉන්නවා විනාඩි දෙකක් විතර එක ළඟ එන ඉමීට තමයි අලියා එන්නේ. හරි. නම ස්ලෝ. ඒ වුණාට ඒක පොඩි ළමයාට ඒක හොඳයි. අර එහෙම මම කියේ මම මාකටිං කරා නෙමෙයි ඒ දෙකෙන් මාර්ක හොඳයි කියලා නෝ. ඒකේ අඩුපාඩු ඇති. මම කියන්නේ ඒ දෙකේ ওই තර්කයෙන් ගත්තොත් කොකෝ මෙලන් එකට වඩා බේබි ටීවී එක හොඳයි. ඉතින් ඒක තර්ක. ඉතින් ඒවත් වීඩියෝ එකක් හදනවා කියන්නේ ඉතින් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් නේ. ඒකත් යූසර් එක්ස්පීරියන්ස් එක වැදගත්. එතකොට ඒ අනුව ගත්තොත් කොකෝ මෙලන් එකේ තියෙන බෑඩ් යූසර් එක්ස්පීරියන්ස් එක පොඩි ළමයින්ට බෑඩ් යූසර් එක්ස්පීරියන්ස් එකක් බේබි ටීවී එකේ පොඩි ළමයින්ට හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැන් ලොකු ළමයින්ට ඒ කියන්නේ වැඩිහිටි කට්ටියට කොකෝ මෙලන් කියන්නේ good user interface එක good user experience එක ඒක මොකද ලොකු ළමයි කැමති දැන් අපි ගත්තොත් අවුරුදු 10ක 12ක විතර ළමයි කැමති නෑනේ මේ අලියෙක් එනවා දැන් පෑ ගන්නවා තිස්සේ අලියා එනවා වගේ බල බල ඉන්න අර ඉන්දියන් ටෙල් ඩ්‍රාමා එකක් වගේ එහෙම ඒ කියන්නේ ඒකේ වගේ අර හෙට මෙහෙට කැමරාව මූව් කරන්නේ ඒක පෙළේටම තියන් ඉන්නවා අර එහෙම කැමති නෑනේ මේ පොඩි මේ ටිකක් ලොකු අය ඒගොල්ලන්ට අරක හොඳ යූස් එක්ස්පීරියන්ස් එක අනෝද උදාහරණයක් එක මේ ඒජ් ඩිෆරන්සස් වලට එක ඒජ් ඩිෆරන්ස් වලට එක විදිහට තමයි ගැලපෙන්නේ කියලා කියන්නේ. හරිද? එතකොට මේ within a younger child prefer colorful interfaces with lot of images they cannot read and write. පොඩි ළමයි ගොඩක් images තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ should be able to handle easily with compared to much should be able to handle with easily with compared to much older children. ඒ කියන්නේ පොඩි ළමයින්ට හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන් ඒ කියන්නේ ලේසියෙන් හැන්ඩල් කරන්න පුළුවන් වෙන සිස්ටම් හදන්න ඕන අපි ටිකක් ඕල්ඩ් වැඩිහිටි ළමයි ටිකක් අවුරුදු 10 12 වගේ වෙද්දි ටිකක් ඒක අවුලක් නැහැ. නමුත් අර චූටිම ළමයින්ට හදනවා නම් හැන්ඩල් කරන්න ලේසි වෙන්න හදන්න ලොකු ඒ කියන්නේ ලොකු බටන් දාලා මහා ලොකු කම්ප්ලෙක්ස් ඉන්ටර්ෆේස් එකක් නැති විදිහට අන්න එහෙම හදන්න ඕන. අනිත් එක පේරන්ට් කන්ට්‍රෝල් එක තියෙනවා. පේරන්ට් පුළුවන් වෙනවනේ ඒ සිස්ටම් කන්ට්‍රෝල් කරන්න. බලන්න ඕන මොනවද නොබලන්න ඕන මොනවද කියලා ඩිසයිඩ් කරන්න ඒ දේවල් පේරන්ට් කන්ට්‍රෝල් එක තියෙනවා.
teenagers prefer challenge. ඒ කියන්නේ මේ කියන්නේ මේ teenagers ලාට එහෙම හිතන්නවත් නැහැ. teenagers ලා කියන්නේ ඔය නවයෝ නිය කියන අවුරුදු 14ට 13 කියන එක සලකනවාද දන්නේ දැන් ලංකාවේ නේ 14 ඔක පිටරටවල ටීනේජර්ස් කොහම 13 ඉඳලා 19 වෙනකම් තියෙනවනේ. ඒතර ටීනේජර්ස් ලා ඉඳලා ඉතින් එහා ඉතුරු ටික ඒ කියන්නේ මොනවද තරුණ කට්ටියට එච්චර එහෙම හිතන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන දෙයක් ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන් බටන් එකක් ගැන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවනේ Facebook account එකක් ඇතුලේ කවුරුත් කියලා දීලා නෙමෙයි. ඕගොල්ලන්ට පුළුවන් තනියෙන් ඒ දේ කරගන්න. ඒක එතන කියන්නේ. නමුත් වයසක අයට ගියාට පස්සේ තව ওই தත්ත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ ওই தත්ත්වය වෙනස් වෙනවා කියන්නේ ඒගොල්ලන්ට දැනුම තියෙන ප්‍රශ්නයක්. දැනුම නැති ප්‍රශ්නයක්ම නෙමෙයි එතන තියෙන්නේ. එතන ෂේඩ් එකක් තිබුත් එයාලට කියව ගන්න පුළුවන්. හැබැයි එයාලට වෙන අදහසක් තියෙනවා. Communication is the main reason many older youth සංනිවේදනය තමයි ගොඩක්ම හේතුව. දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට ඔය ඩිජිටල් ඩිවයිසස් පාවිච්චි කරනවා ඇත්තේ කමියුනිකේෂන් වලට. එතකොට YouTube බලුවත් කමියුනිකේෂන්ම තමයිනේ. මේ එතකොට ජන සංනිවේදනය වගේ ගන්න යන්නේ ප්‍රවෘත්ති අනම්මන ඊට පස්සේ ඔය එක එක වීඩියෝස් Facebook post අනම්මන ඒ ඔක්කොම ඉතින් කමියුනිකේෂන් නේ. කවුරුත් ගිහිල්ලා ඔතන ගිහිල්ලා මේ ගේම් එකක් ගහන්න ෆෝන් එක ඒ කියන්නේ අඩුයිනේ එහෙම කට්ටිය ගේම් එකක් ගන්න මේ වයස මිනිස්සු ෆෝන් පාවිච්චි කරනවා ඊට පස්සේ තව මොනවද මේ මොනවද මේ අපි වීඩියෝ එඩිටින් මොන හරි ග්‍රැෆික් ඩිසයිනින් වගේ ඒවට වයස මිනිස්සු ෆෝන් පාවිච්චි කරනවා කම්පියුටර්ස් පාවිච්චි කරනවා අඩුයිනේ කියන්නේ. රස්සාව විදියට නෙමෙයි මේ කියන්නේ. ඒකෙන් පස්සේ කියන අදහස. ඒතර ටික වයසට ගියාට පස්සේ එහෙම අඩුයිනේ. ඒ වැඩිපුර කරන්නේ කමියුනිකේට් කරන්න තමයි. ඊට පස්සේ මේ ඊමේල් මේක මේ දැන පරණ ආටිකල් එකක් මේක හරි. email is the most popular email is the most popular මේකෙන් තමයි මම පරණයි කියලා කියන්නේ. application for older users email තමයිලු older users ලට popular මේක එහෙම නෑ දැන් නම් එහෙම නෑ ඉස්සර නම් මේක එහෙම තමයි නමුත් දැන් නම් එහෙම නෑ email කියන්නේ දැන් කියන්නේ casual දේවල් වලට දැන් පාවිච්චි කරන්නෙම නැති තරම් professional දේවල් විතරයි email පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට casual දේවල් වලට email පාවිච්චි ඔයාලට යාළුවෙක්ට මොනවා හරි කියන්න ඕන නම් ඔයා mail එකක් යවන්නේ නෑනේ WhatsApp එකේ message එකක් දානවා හරි වයසක මිනිස්සුත් ඉතින් WhatsApp use කරන්න පුළුවන් යාළුවන්ට ඒක ගැටලුවක් නෑනේ ඒක ලේසි සහ ඉක්මන්නේ අර තරම් අර එහෙම procedures ගොඩක් නෑනේ එතකොට මේ email දැන් නම් නැහැ නමුත් ඒ දවස්වල ඉතින් තිබිලා තියෙනවා එහෙම හරි who may communicate stage හරි මේ උතන දාලා තියෙනවා email තමයි ජනප්‍රිය declining motor and cognitive skills මෙන්න මේ වචන වැදගත් motor and cognitive skills motor skills කියලා කියන්නේ අපේ අතපය හැසිරවීමේ හැකියාව. ඒ කියන්නේ අතපය නවන්න කරන්න දිගාරින්න ඔන්න ඔකට අපි කියනවා motor skills කියලා. හරිද? ඔකට අපි kinetic movements කියලා කියනවා. දැන් kinetic movements කියන්නේ ඒවා මේ අතපය දිගාරින්න හිට මෙහිට අංග චලන කියන්නේ එහෙට මෙහෙට දිගාරින්න අපේ දැන් වයසට ගියාට පස්සේ ඒවා එහෙම එක හයියෙන් කරන්න බෑ. ඒවා ආබාධ මතුවෙනවනේ. එතකොට ඒවා අඩු වෙන්න පුළුවන් cognitive skills කියලා කියන්නේ මනසේ තියෙන මානසික ඒ කියන්නේ ඔළුවේ තියෙන හැකියාවල් ඒ කියන්නේ දෙයක් දිහා බලලා ඒ දේ මේකයි වෙන්නේ කියලා තේරුම් ගැනීමේ හැකියාව මෙන්න මේ හැකියාවන් දෙක අඩු වෙනවා වයසට යද්දී හරි will impact the ability of user මේ එතකොට ඒක බලපානවලු ඔය වෙබ්සයිට් සහ කමියුනිකේෂන් ටූල්ස් භාවිත කරන්න ඒ කියන්නේ එයාලට තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ මෙතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා දැන් සමහර ලාවට අපිට උනත් කේන්ති යන අවස්ථා තියෙනවා දැන් ඊටම දැන් අපි ගත්තොත් එහෙම මොන හරි මැසේජ් එකක් එනවා ෆෝන් එකෙන් මැසේජ් එකක් ආවට පස්සේ ඒ මැසේජ් එකෙන් මොන හරි එකක් කියලා ඕකේද කැන්සල්ද කියලා බටන් එකක් තියෙනවා ඔබන්න. ඉතින් අපේ අම්මලා තාත්තලා අපෙන් අහනවා මේකේ ඕකේද කැන්සල්ද ඔබන්න තියෙන්නේ කියලා. ඉතින් අපි කියනවා ඕක ඉතින් ටක්කලා ඕක පොඩ්ඩක් කියවලා බලන්නකෝ ඒ කියලා තියෙන්නේ මොකද්ද කියලා එහෙම කියෝනේ නේද? ඒගොල්ලන්ට ඒක එහෙම ලොකුවට අර ටික වයසට ගියාට පස්සේ ඒක හිතන හැකියාව අඩු වෙනවා. ඉතින් ඒකයි එතන කියන්නේ. ඒ කොග්නිටිව් ස්කිල් එකේ මොකද්ද වෙන්නේ කියන්නේ. ඉතින් මේ වගේ හරහා ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි මෝටර් ස්කිල්ස් නැති හන්දා අපිට හිතන වේගෙන් මවුස් එක මූව් කරන්න, හිතන වේගෙන් එහෙට මෙහෙට ක්ලික් කරන්න, හිතන වේගෙන් වින්ඩෝස් එහෙට මෙහෙට මූව් කරගෙන එහෙම කරගෙන යන්න බෑ. තව එකක් තමයි මේ අර වෙබ්සයිට් එකේ යද්දී මල්ටිපල් බ්‍රවුසර් වින්ඩෝස් ඕපන් කරගනිද්දී එක එක බ්‍රවුසර්ස් ඕපන් වෙලා තියෙද්දි තනින් තන අර එයාලට අර කොග්නිටිව් ස්කිල්ස් අඩුයිනේ. එතකොට එයාලට මේක පාට පේන්නේ තව බ්‍රවුසර්ස් කීපයක් ඔන් වුණා. අර එහෙම ඒකේ ටැබ්ස් ගොඩක් තියෙනවා. අර එහෙම තියෙද්දි කම්ප්ලෙක්ස් වෙද්දි අමාරුයි එයාලට. ඊට පස්සේ පොයින්ටඩ් ඩිවයිස් මවුස් එක හසුරවන්න අමාරුයි ටිකක් වයසට ගියාට පස්සේ. මම මේ කියන්නේ අවුරුදු 50 60 නෙමෙයි.
ඊටත් වඩා වයසට ගියට පස්සේ mouse එක හසුරවන්න අමාරුයි. මේ එරර් එකක් ආවට පස්සේ බය වෙනවා. මම අර කිව්වා ඒක. එරර් එකක් ආවට පස්සේ බය වෙනවා සහ නිකන් පැනික් වෙනවා වගේක් වෙනවා. ඒක ඒක නෙගටිව් රියැක්ෂන් එකක් තමයි එරර්ස් වලට එන්නේ. එරර් එකක් ආවට පස්සේ ඒක කිව්වල මොකද්ද කියලා තේරුම් අරගෙන මොකද්ද මේ කියලා එතනින් සොලියුෂන් එකක් බලලා එහෙම කරන්න එහෙම දෙයක් කරන්න ඒගොල්ලොන්ට මෙන්ටලිටි එක හැදිලා නැහැ. මේ හැදලා නැහැ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ කොග්නිටිව් ස්කිල්ස් අඩු වෙලා තියෙනවා. usability guidelines and automated site analysis දැන් usability guidelines මේ මට නම් ප්‍රශ්නයක් තියෙනවා usability guidelines කියවන්න පුළුවන් නම් ඉතින් මම එහෙම කියවන්නේ නැහැ කවුරුත් අර නමුත් ඉතින් use මේක කියලා තියෙනවා usability guidelines and automated site analytics tools provide assistance ඒ වගේ වෙලාවට අර මෙන්න මේ වගේ tools වලින් පුළුවන් automated site analysis සහ අනිත් usability guidelines වලට පුළුවන් ඒගොල්ලන්ට උදව් කරන්න කියලා කියනවා. Designers should allow variability. මෙන්න මේක තමයි වැදගත්. මොකද මේ වයසක මිනිස්සුන්ට ඒ කියන්නේ එක එක වයස් පරාසවල වල ඉන්නකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපි හදන සිස්ටම් එකේ settings වලින් sound එක balance කරන්න. ඒ කියන්නේ sound එක අඩු වැඩි කරන්න. ඊට පස්සේ color එක අඩු වැඩි කරන්න. සහ color එක වෙනස් කරන්න. brightness එක අඩු වැඩි කරන්න. font sizes ලොකු පොඩි කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි එක එක වයස් පරාසවල වලට ඒක ප්‍රශ්නයක් නොවි වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට ගවර්න්මන්ට් රූල්ස් අනුව අපිට යූසර්ස්ලා හැසිරෙන විදිය ස්වභාවය අපිට යූස් එක්ස්පීරියන්ස් එක දෙන්න ගියාම වෙනස් වෙනවා. මොකද සමහර මෙතන මේක තමයි විස්තර කරන්නේ ඩිසබිලිටි ගැන මම මේ කලින් කතා කරා. ඇමරිකාවේ තියෙනවා මේක මම ඇතුළට යන්න. මෙන්න මේ Equal Employment Opportunity Commission EEOC කියලා ආයතනය. හරිද? මේක කොමිසමක් ලංකාවේ වචනේ කියනවා නම් කොමිසමක්. මේ කොමිෂන් එකේ මේ කමිෂන් එක හරහා එක එක අනපනත් ඉදිරිපත් කරලා තිනවා එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ මෙහෙම මේ වගේ පබ්ලිකේෂන්ස් යනවා නම් ඩිස්ක්‍රිමිනේට් කරන වෙන්කොට සලකන්න බෑ මේ වගේ දේවල් කරනවා නම් ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ඩිසේබල් කට්ටියටත් ගැලපෙන එක හදන්න ඕන. ඔයා ඩිසේබල් කියලා ඔයාට එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. ඒක ඒ වගේ විස්තර කීපයක් තියෙනවා. ඒ වගේ ඇක්ට් අනපනත් කීපයක් හදලා තිනවා. ඇඩා කියන්නේ එහෙම ඇක්ට් එකක්. ඇඩා කියලා කියන්නේ ඇමරිකන් ඩිසබිලිටි ඇක්ට් කියන එක. ඒ ඇක්ට් එක හරහා විස්තර කරලා තියෙනවා එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ කියලා. ඊට පස්සේ e-government websites තියෙනවා. ඊට පස්සේ මේ තව එකක් තමයි සමහර රටවල් වල තියෙනවා advanced identification cards. ඒ කියන්නේ සමහර රටවල් වල තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ අපේ ID එකෙන් අපිව අඳුර ගන්න පුළුවන්. identify කියන්නේ අපේ ID එකෙන් අපිව අඳුර ගන්න පුළුවන් තමයි. නමුත් අපේ NIC නම්බරේ දැනගත්ත කියලා කරන්න පුළුවන් හින්ගිරියන්නේ නැහැ නේ අපේ ලංකාවේ. මොකද NIC නම්බරෙන් කියන්නේ මෙහෙමයි NIC නම්බරෙන් වෙන වෙන third party system වලින් වැඩක් ගන්න හැකි. නමුත් රජයේ සතු වැඩක් කරගන්න ගියාට පස්සේ NIC නම්බරේ දුන්නාට පස්සේ කවුරුත් කියන්නේ ආයෙන උපැන්න සාතිකේ ඕන්නේ නැහැ. මේ එහෙම ඕන්නේ නැහැ නේ. මේ එහෙම මොකද NIC නම්බරේ දුන්නාට පස්සේ කියන්නේ නැහැනේ කවුරුත් මේ ග්‍රාමසේවක සාතිකේ ඕන්නේ නැහැ. එහෙම කියලා කියන්නේ ඔය හැම සාතිකෙම ඉල්ලන. ඒ ලංකාවේ හැටිනේ. අන්න ඒ වගේ සමහර සිස්ටම් තියෙනවා එහෙම ඇදිලා. සමහර සිස්ටම් තියෙනවා NIC විතරක් දුන්නාම කරන්න පුළුවන් ඒවා. මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට ඒකට අර අනිත් සාතික නම් නම් අවශ්‍ය නැහැ. NIC එක දුන්නම ඒ ගවර්න්මන්ට් දේවල් කරගන්න පුළුවන් තැන් තියෙනවා. සමහර ඒවාට එහෙම බුක්කම ඕන. නමුත් දැන් ඩිජිටලයිස් කරලා නම් තියෙන්නේ. දැන් ඔය ඩිජිටල් ID එකක් එනවනේ. දැන් ඔය ලංකාවේ ID එක ඩිජිටලයිස් කරලා නැහැ. ඒතර ඩිජිටලයිස් කරපු ID එකක් තියෙන රටවල් වලදී ඒ ඩිජිටලයිස් කරපු ID එක පාවිච්චි කරලා එක එක ඩෙන්ටිෆිකේෂන්ස් කරන්න පුළුවන්. සහ ඒ දේවල් අනුව යූස් එක්ස්පීරියන්ස් එක අපිට දෙන්න පුළුවන්. ඒක ඉතින් තීරණය වෙනවා ගවර්න්මන්ට් එකේ රූල්ස් පොලිසිස් මත. සමහර ඒවා තියෙනවා ටෙක්නොලොජිකලි එහෙම කරන්න පුළුවන් වුණත් කරන්නේ නැති. ඒක ඒගොල්ලන්ගේ පොලිසි එක. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. ඊළඟට මිනිස්සු හුරු වෙලා තියෙන ටෙක්නොලොජි. සමහර මිනිස්සු හුරු වෙලා තියෙනවා RFID වලට. ඒ කියන්නේ RFID කියලා කියන්නේ මේ මොනවද මේ අර අපි ගාව කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක පොඩි ඒ කාඩ් එක ඩිවයිස් එකට ලං කරාට පස්සේ අපි කවුද කියලා හරි අඳුර ගන්න දැන්. එහෙම ඒවට හුරු වෙච්ච මිනිස්සු ඉන්නේ. සමහර මිනිස්සු ඒවට හුරු වෙලා නැහැ. සමහර මිනිස්සු wearable computing එහෙම නැත්නම් wearable කියන්නේ wear කියන්නේ පළඳිනවා කියන එකනේ. ඒතර wearable computers කියලා කියනවා watches ඊට පස්සේ කණ්ණාඩි ඒවට ඔය IT ඒ කියන්නේ මේ digital දේවල් ඇතුල් කරපුවා තියෙනවා. ඉතින් අපි දන්නවා ස්මාර්ට් වොච් කියන්නේ wearable computing වලට උදාහරණයක්. අන්න ඊට පස්සේ mobile computing
ඊළඟට මේ මොනවද මේ ubiquitous and context aware computing කියලා කියන්නේ ubiquitous computing කියන වෙන වචනයක් context aware computing කියන වෙන වචනයක්. ubiquitous computing කියලා කියන්නේ මේ මොනවද අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරන devices වලට computing power එක දෙනවා. උදාහරණයක් විදිහට light එකට computing power එක දෙනවා. අපි සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන light එකට computing power එක දෙනවා. ඒතර IoT ම තමයි මම මේ විස්තර කරන්න හදන්නේ. TV එකට දෙනවා computing power එක. ඒතර ඒ හරහා පුළුවන් අපිට light එක program කරන්න පැය භාගයක් ගිහිල්ලා light එක auto off වෙන්න. අන්න ඔය වගේ ඒවා කියන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද අපිට දුර ඉඳලා light එක on off කරන්න පුළුවන්. මේ වගේ ඒවාට තමයි ubiquitous computing කියලා කියන්නේ. එතකොට context aware computing කියලා කියන්නේ අපි සිස්ටම් එකත් එක්ක වැඩ කරද්දී අපි ඉන්නේ කොහෙද? දැන් අපි ඉන්න වෙලාව කීයද? අපි ඉන්න දවස මොකද්ද? අපි ඉන්න කාලය මොකද්ද? අපි ඉන්න රට මොකද්ද? ඒ අනුව අපිට දේවල් වෙනස් වෙනවා සිස්ටම් එකෙන් කියන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් Google Map එක බලන්නකෝ. Google Map එකේ අපි හිතන්න මෙතන ඉඳලා ඔයා කොහේ හරි යන්න දැම්ම කොහේ හරි යන්න ඔයා දානවා කියලා ලොකේෂන් එකක්. එතකොට ඔයා කොහේ හරි යන ලොකේෂන් එකක් දැම්මට පස්සේ ඔයාට පේනවා හොඳම පාරයි කියලා පාරක්. ඔයා ඒ පාරේ යනකොට ටික දුරක් යද්දී Google එක බලනවා මේ පාරේ ට්‍රැෆික් තියෙනවා ගොඩක්. ඊට වඩා අර පාර ලේසි කියලා එයා වෙන පාරක් සජෙස්ට් කරනවා ටික වෙලාවක් ගියාට පස්සේ. ඒකට හේතුව තමයි එයා ඒ කන්ටෙක්ස්ට් එකට අවයා වෙලා ඉන්නේ. එයා බලනවා මේ පාරේ ට්‍රැෆික් මේ පාරේ ගියොත් හරියන්නේ අර පාරේ යන්න අන්න ඒ. ඒ වගේ ඒවට කියනවා අපි context aware computing කියලා. උදාහරණයක් විදිහට මම එක කිව්වේ. හරි. දැන් සමහර ඒවා තියෙනවා දැන් මේකේ තව තියෙන උදාහරණ තමයි ඔය සමහර සිස්ටම් තියෙනවා දැන් ඔය මේ මොනවද ෆිට්නස් ඇප්ස් එහෙම තියෙනවා. අද වෙදර් එක අද තමන් ඉන්න තැන වෙදර් එක ඇනලයිස් කරලා අද වෙදර් එක හොඳ නැහැ ඒ නිසා එළිය දුවන්න එපා. ඔයා ගේ ඇතුළේ ඉඳගෙන මෙන්න මේ මොනවද එක්සර්සයිස් ටික කරන්න කියලා සජෙස්ට් කරනවා. ඒතකොට ඒකත් context aware තමයි අද වහිනවා අද එළිය දුවන්න යන්න එපා කියලා. ඊට පස්සේ අද එළිය හොඳ දවසක්ද කියලා බලලා අද එළිය දුවන්න ඒකට අනුව මෙන්න මේ විදිහට ස්ටෙප්ස් යන්න කියලා එයා අපිට හෙල්ප් කරනවා. අන්න ඒවට කියනවා අපි context aware computing කියලා. ඉතින් ඒ වගේ තාක්ෂණයන් කොච්චර දුරට මිනිසුන්ට හුරුයිද කියන එක තමයි එතනදී කතා කරන්නේ. social computing කොච්චර දුරට මිනිසුන්ට හුරුයිද මේ වගේ ගොඩක් වෙලාවට හුරුයි මිනිසුන්ට ඒ කියන්නේ මේ විශේෂයෙන්ම social networks නම් මම හිතන්නේ නෑ කාටවත් හුරු නැතුව ඇති කියලා. හරි. ඊට පස්සේ එනවා emergencies කියලා කියන්නේ දැන් සමහර මේ තාවකාලිකයි මේ තත්ත්ව ඔය මොනවද ත්‍රස්තවාදී ප්‍රශ්න natural disasters ඊට පස්සේ ලෙඩ රෝග මේ වගේ දේවල් වලට කොච්චර දුරට ඩිජිටල් යූස් කරනවද කියන්නේ කොච්චර දුරට ඩිජිටල් ඩිවයිසස් ඩිජිටල් ප්ලැට්ෆෝම් යූස් කරනවද කියන එක. දැන් මේ ගත්තොත් මේ තියෙන්නේ WHO එක කොරෝනා වෛරස් වලට මේ දාපු මැප් එක. මේ ඒරියාස් වල කොරෝනා තියෙනවා කියලා දාපු මැප් එක උදාහරණයක් විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ other social issues කියලා මේ අන්තිම තුන නිකන් පොඩි points විදිහට දාලා තියෙනවා. personal and individual needs මේකත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ personal කැමැත්ත, සමාජයක් විදිහට කැමැත්ත සහ personal කැමැත්ත කියන එක. එතකොට දැන් විශේෂයෙන්ම සමහරු කැමති එක එක පාර්ට්වල වලට. ඒතර ඒ පාර්ටින් සිස්ටම් එක තියෙනවා නම් සමහරු කැමති අන්න ඒ වගේ. ඒතර ඒ කියන්නේ සල්ලෝ මේ තීම් එක හදාගන්න දෙන්න ඕන. දැන් මෙතන මේ ඔයාලට පේනවා විතර රයිට් ක්ලික් කරලා පස්සේ මේක මට කැමති විදිහට පර්සනලයිස් කරගන්න පුළුවන්. මට කැමති තීම් එකක් දාගන්න පුළුවන්. ඒවා ෆීචර්ස්. මට කැමති බෑග්ග්‍රවුන්ඩ් පික්චර් එකක් දාගන්න පුළුවන්. හරි. මට කැමති මේ මෙතන තීම්ස් වලට ගියොත් මේ කලර්ස් වලට ගියොත් මට කැමති කලර්ස් ටිකත් මට පික් කරගන්න පුළුවන්. දැන් මම තෝරගෙන තියෙන ඩිෆෝල්ට් එක මම මුකුත් තෝරගෙන නැහැ ඩිෆෝල්ට් එක නිල් පාට හන්ද නිල් පාට එනවා. එතකොට ඔක්කොම මේවා නිල් පාටයි. මට ඕන නම් මට රතු පාට ආසයි නම් රතු පාට දාන්න පුළුවන්. ඒක තම තමන්ට ගැලපෙන පාටි හදාගන්න පුළුවන්, ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේව ගැන අවධානය යොමු කරන්න ඕන හොඳ යූස් එක්ස්පීරියන්ස් එකක් දෙනවා නම්. අන්තිම කල්චරල් ඩිෆරන්සස් එක එක සංස්කෘතියන් අනුව වෙනස්කම් තියෙනවා. ඒවට අවධානය යොමු කරන්න ඕන. මිනිස්සුන්ගේ වෙනස්කම් තියෙනවා විවිධ වර්ග. ඒවා උඩ කතා කරා. ඒක ගැන අවධානය යොමු කරන්න ඕන. හරි. ඊළඟට අපිට මේ අවසාන මාතෘකාව විදිහට ඉන්නේ මල්ටි කල්චරල් අවසාන එකට කලින් එක මල්ටි කල්චරල් ඉන්ටරැක්ෂන්. ඒ තමයි විවිධ කල්චරල් තියෙන තැන්වල කොහොමද අපි මේ ඉන්ටරැක්ට් කරගන්නේ මේ මිනිස්සු ඉන්ටරැක්ට් වෙන්නේ කියන එක. හරි. අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු. අපි 11:45ට කතා කරමු. මේකේ ඊතුරු කොටස මේ මල්ටි කල්චරල් සහ තව මල්ටි කල්චරල් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ විවිධ ඩිසෙබිලිටිස් වලට. හරිද? නැත්නම් හියුමන් ඩයිවර්සිටි එක මෙන්න මේක.
හියුමන් ඩයිවර්සිටි එක. හියුමන් විවිධ ඩිසිප්ලින් මෙතන කතා කරන්නේ විවිධ වර්ගයේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට කොහොමද උත්තර සපයන්නේ කියන එක. අන්න ඒක තමයි. අතරම එකමඩේටින් හියුමන් ඩයිවර්සිටි සහ අනිත් එක මල්ටිකල්චරල් ඉන්ටරැක්ෂන් කියන එක අපිට කතා කරන්න තියෙනවා. මේ අනුමාතුකා දෙක විතරයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පළවෙනි පාඩම ඉවර වෙනවා. අපි ඊළඟ සෙෂන් එකේදී කතා කරමු. 11:45ට අපි ඊළඟ සෙෂන් එක පටන් ගමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.